welcome back to my YouTube channel. අද අපි ඔයාලව තවත් ලස්සන තැනකට එක්කන් යන්න තමයි මේ හදන්නේ. අද අපි ඔයාලව එක්කගෙන යන්නේ පල්ලියකට. ඒ කියන්නේ සෝහාර් වල තියෙන ප්‍රසිද්ධම පල්ලියක් තමයි සුල්තාන් කාබූස් ග්‍රෑන්ඩ් මස්ජිද් සෝහාර්. ඉතින් මේ පල්ලිය ගොඩක් ප්‍රසිද්ධ පල්ලියක්. මෙහෙට ගොඩක් අය යාඥා කරන්න එනවා. ඒ වගේම ෆොරිනර්ස්ලා මේක බලන්න එනවා. ඒ වගේ හරිම ලස්සන ප්ලේස් එකක් තමයි මේ පල්ලිය. එහෙනම් අපි අද එතනට ගිහින් බලමු. අපි ඉන්නේ සෝහාර් වල ෆලාජ් වල. ඉතින් ෆලාජ් වල ඉඳලා විනාඩි 20ක වගේ දුරක ප්‍රමාණයකින් තමයි මේ පල්ලිය තියෙන්නේ. සෝහාර් සිටි එකේ තමයි මේ පල්ලිය තියෙන්නේ. ඉතින් ඔයාලට දැන් පේනවා ඇති මේ පල්ලිය හරිම ලස්සනයි. මේකේ ගාඩන් එක හරිම ලස්සනට හදලා තියෙනවා. මෙතන එන්ට්‍රන්ස් එකත් හරිම ලස්සනට හදලා තියෙනවා. හරිම කාම් එන්වයරන්මන්ට් එකක් තමයි මේ පල්ලිය ඇතුළට ගියාම තියෙන්නේ. එහෙනම් එන්නකෝ අපිත් එක්ක යන්න. මේ එන්ට්‍රන්ස් එක දෙපැත්තේ තියෙන්නේ රට ඉඳිගස්. බලන්න හරිම ලස්සනට ඒ ගස් හිටවලා මේ ගාඩන් එක හරිම ලස්සනට හදලා තියෙනවා. මට නම් දැක්කහම ආස හිතුණා මෙතනට ගියාට පස්සේ හරිම ලස්සන අර ගාඩන් වයිබ් එකක් තමයි අපිට මෙතනට ගියාම දැක ගන්න තියෙන්නේ. මේ මස්ජිද් එක 2016 වසරේ ඔක්තෝබර් මාසේ තමයි ඕපන් කරලා තියෙන්නේ. මේ මස්ජිද් එක ඕපන් කරන්න හේතුව වෙලා තියෙන්නේ සුල්තාන් කාබූස් බින් සේඩ් කියන රජතුමාගේ නමින් තමයි මේ මස්ජිද් එක ඕපන් කරලා තියෙන්නේ. එතකොට මේක සෝහාර් නගරයේ තියෙන ප්‍රධාන සංකේතයක් විදිහට තමයි සැලකන්නේ. ඒ වගේම තමයි මේ මස්ජිද් එකේ මුළු භූමි ප්‍රමාණය වර්ග මීටර් 1,81,000ක වගේ ප්‍රමාණයක් වෙනවා. ඒ වගේම මෙතන ප්‍රධාන යාඥාශාලාවේ පුද්ගලයන් 4,600 දෙනෙක්ට එකවර යාඥා කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේකේ තියෙන විශාල නිල් පාට ගෝලාකාර ඩෝම් එක මේ මස්ජිද් එකේ කැපී පෙනෙන ලක්ෂණයක් විදිහට අපිට කියන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ මිනාර 4ක් තියෙනවා. ඒ වගේම පර්සියන්, සෙන්ට්‍රල් ඒෂියන් සහ ඕමානි ආකිටෙක්චර් මිශ්‍ර කරලා තමයි මේ මස්ජිද් එක හදලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේක ඇතුළට ගියාම හරිම ලස්සන ආකිටෙක්චර් ඩිසයින්ස් වගේක් අපිට දකින්න තියෙනවා. මේ මස්ජිද් එක බලන්න යන්න පුළුවන් මුස්ලිම් නොවන අයටත්. එතකොට ඒ යන්න පුළුවන් දවස් කිහිපයක් තියෙනවා. සෙනසුරාදා ඉඳන් බ්‍රහස්පතින්දා වෙනකන් උදේ 8ත් 11ත් අතර කාලය අතරතුර තමයි අපිට මේ මස්ජිද් එක බලන්න යන්න පුළුවන්කමක් තියෙන්නේ. ඒ වගේම තමයි මෙතෙන්ට යනකොට මුස්ලිම් පල්ලියක් ඇතුළට යන්න පුළුවන් විදිහේ සුදුසු ඇඳුමක් ඇඳන් තමයි අපි එතෙන්ට යන්න ඕන. සෝහාර් වල ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම බලන්න ඕන තැනක් තමයි මේ මස්ජිද් එක. ඉතින් ඇත්තටම මේක ඇතුලේ හරිම ලස්සන කාම් එන්වයරන්මන්ට් එකක් තියෙනවා. ඒ වගේම තමයි හැබැයි අපි ගිය වෙලාවේ නම් හොඳටම රස්නියයි. මේ වෙලාවේ මේ දවස්වල කොහොමත් මැද පෙරදිග රටවල් ගොඩක් රස්නිය දවස්නේ. ඉතින් අපි ගිය වෙලාවෙත් හොඳටම රස්නිය නම් තිබ්බා.
දුරේ ඉඳන් බලනකොට පේන මේ නිල් පාට ඩෝම් එකයි උස මිනාර 4යි දිහා බලනකොට ඒ ටික තමයි මේකේ තියෙන විශේෂතම ලක්ෂණයේ විදියට අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. මේ මුස්ලිම් පල්ලියේ තියෙන ගෘහ නිර්මාණ ශිල්පයත් වගේම මේ අලංකාර වටපිටාවත් මේ මස්ජිද් එක වඩාත් ආකර්ශනීය තැනක් වෙන්න හේතුවක් වෙලා තියෙනවා. මේ කොළ පාටට තියෙන ලස්සන පරිසරයත් මෙතනට යාඥා කරන්න එන අයගේ හිත සංසුන් කරන්නට ගොඩක් ලොකු පිටුවහලක් වෙනවා කියලයි මට නම් හිතෙන්නේ. අද අපි ඔයාලව එක්කගෙන ගියේ සුල්තාන් කාබූස් ග්‍රෑන්ඩ් මස්ජිද් සෝහාර්. ඉතින් මේ සෝහාර් වල තියෙන ලස්සනම ලස්සන තැනක් තමයි මේ මස්ජිද් එක. ඉතින් අපි ආයෙත් දවසක මේ වගේ තවත් ලස්සන තැනක ඉඳලා වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමට ඉන්න. බයි.